යමුද මාත් එක්ක කොච්චි කඩේ පල්ලේ. ඉතින් අද මම කැෂුවල් අවුට්ෆිට් එකක් තමයි අදින්නේ. දැන් ඉතින් යමුකෝ බස් එක අල්ලගන්න. එහෙනම් ගමනේ යන්. ඕන්න ඉතින් බස් එකකට ගොඩ වුණා. බස් එකේ ජනේලෙන් ළඟ වාඩි වෙලා හුලම් පාරක් වැඩි වටේ තියෙන විව් එකත් බල බල යනවා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. ඔන්න අපි දැනට ආවා. මේ තමයි කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානය. මම හිතන විදියට ජාති ආගම් ભેදවලින් තොරව ආදරයට පාත්‍ර වෙච්ච වගේම හැමෝම යන්නේන තනක් කියලා කිව්වොත් හරි. මොන තරම් ලස්සනක්ද? අල්තාර් ළඟ බංකුවක ඉඳගෙන ජේසු එක ලයිෆ් එක ගැන චැට් එකක් දානවා කියලා කියන එක තරම් නිදහසක් වෙන කොහෙන්ද? මොන පල්ලියට ගියත් මම අනිවාර්යෙන් යන තැනක් තමයි මේ දිව්‍ය සප්‍රසාද කුටිය. කතෝලික අපි විශ්වාස කරනවා පියතුමා ආශිර්වාද කරපු මේ සුදු පූපය තුලින් ජේසුස් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා. සුදු අන්තෝනිතුමාගේ මේ ස්ටැචු එක ටිකක් විශේෂයි. මොකද මේක අවුරුදු 200ක් විතර පරණයි කියලා කියනවා. දෙදස් 19 වෙච්ච අදුරු කේදවාසගේ මතක සටහන් අදටත් මහ පොළොවේ ඉඳන් ස්වර්ගෙට මුර ගහනවා. මම හිතන විදියට ඒ අය මැරුණේ නෑ. ඒ අය සදාතන ජීවිතයට එතර වුණා විතරයි. ඇත්තටම මේ අය 21 වෙනි සියවසේ ලාංකේය ප්‍රාණ පරිත්‍යාගීවරු. ඔන්න අද රොච්චරයි හැමෝටම සෙසුපේටයි.